සාමාන්‍ය ප්‍රක්ෂිප්ත කොච්චර ලේසි වුණත් අර මේ MCQ එකක් එහෙම ආවට පස්සේ සමීකරණ එහෙම දාලා සුළු කරන්න ගියාම සමහරවිට වරදිනවා. නැත්නම් ටිකක් වැඩිපුර වෙලා යනවනේ ඔකට. අන්න ඒ වෙලාව යන එක වළක්ව ගන්න මම පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙහෙම හිතන්නකෝ. තිරසට අංශක 30ක් ආනතව මොකක් හරි වස්තුවක් තප්පරයට මීටර් 160ක ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා කියලා. අපෙන් බැරි වෙලාවත් මොකක් හරි ගානක් හදද්දි පියාසර කාලය එහෙම හොයන්න තිබ්බොත් කොහොමද අපි හොයන්නේ? අපිට ඒකට දැන් MCQ එක මොකක් හරි ගාන හදාගෙන යද්දි පියාසර කාලේ හොයන්න ආවා. ඒ කියන්නේ ගාන කෙලින්ම අහන්නේ නැහනේ මේක දීලා පියාසර කාලේ හොයන්න වගේ වෙන්නේ නැහනේ. දෙන්නේ මොකක් හරි පියාසර කාලේ හොයන්න වෙනවා නම් හොයන්න වෙන්නේ ගාන ඇතුලේ චූටි කොටසකට. දැන් අන්න ඒ වගේ කොටසක් හදන්න තිබ්බොත් අපිට අර සූත්‍රය හැම දා ඉන්න ගියාම සාමාන්‍ය සැලකිය යුතු වෙලාවක් යනවනේ. මොකද MCQ එකට අපිට දෙන විනාඩි 2යි. අන්න ඒ වගේ වෙලාවට ටක් ගාලා හිතින් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ විදිහට හදලාම තමයි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒක අහුන් නැති කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි මම මේ කියලා දෙන්නේ. දැන් මේක තප්පරයට මීටර් 160ක වේගයෙන් අංශක 30ක් ආනතව ප්‍රක්ෂේපණය කරනවා. අපිට ඒ ගාන ඇතුලේ හොයන්න තියෙනවා පියාසර කාලේ හොයන්න අවස්ථාවක් එනවා. අන්න ඒ වගේ අවස්ථාවක මුලින්ම කරන්නේ මොකද්ද? එයාගේ සිරස් ප්‍රවේග සංරචකය හොයනවා. දැන් මේකේ සිරස් ප්‍රවේග සංරචකය මොකද්ද? 160යි sin 30 නේ. 160යි sin 30 කියන්නේ 80යි ms ශ්‍රේණියකනේ. දැන් කොහොමද පියාසර කාලය හොයන්නේ? මුලින්ම s සමානයි ut ධන භාගයක් at වර්ග දානවා. පියාසර කාලය නම් විස්ථාපනයේ බිඳුවයි ප්‍රවේගය 80යි t ධන භාගයක් ඍණ 10යි t වර්ග. මේක ගත්තම 5යි t වර්ග සමානයි 80යි t t කැපෙනවා t එනවා කීයද 16යි තප්පර කියලා. ඔන්න ඕක මෙන්න මෙච්චර සුළු කරන්නේ නැතුව අපිට හිතින් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හොඳට බලන්න. අපිට මෙන්න මේ 16 කියන එක එනව නේද? ප්‍රවේගයේ සිරස් සංරචකය දෙකෙන් වැඩි කරලා 10න් බෙදුවොත් ප්‍රවේගයේ සිරස් සංරචකය දෙකෙන් වැඩි කරලා 10න් බෙදුවොත් අපිට එනව නේද? පියාසර කාලය. දැක්කනේ? 160 බෙදීම 10 16. ඕන්න තව එකක් බලමු. හිතන්න මොකක් හරි එක සිරස් ප්‍රවේග සංරචකය 60යි කියලා. සිරස් ප්‍රවේග සංරචකය 60යි ms ශ්‍රේණියක. දැන් මෙන්න මේකෙමඩ දාලා බලමු. මොකද්ද පියාසර කාලය හොයන්න පුළුවන්. ප්‍රවේග සංරචකය වැඩි කරා දෙකෙන් බෙදුවා 10යි. එතකොට කීයද එන්නේ? තප්පර 12යි. දැන් මේක සූත්‍රයට දාලා බලමු මොනවද කියලා. s සමානයි ut ධන භාගයක් at වර්ග s බිඳුවයි u 60යි 60යි t ධන භාගයක් 10යි t වර්ග ඍණ 10යි t වර්ග. එතකොට එනවා 5යි t වර්ග සමානයි 60යි t මේකට මේක වෙනවා t සමානයි තප්පර 12යි. දැක්කනේ? මොකද්ද කරන්න ඕන? පියාසර කාලය සමානයි සිරස් ප්‍රවේග සංරචකය වැඩි කරනවා දෙකෙන් බෙදනවා 10න් නැත්තම් ගුරුත්වජ ත්වරණය. මෙන්න මේකෙන් අපිට ගන්න පුළුවන් පියාසර කාලය. මේ විදිහ කටපාඩම් කරන්න වෙලාව ගණන් හදලා ප්‍රැක්ටිස් වෙනකොට මේවා ඉබේම මතක තියෙනවා. දැන් බලන්න බැරි වෙලාවත් පියාසර කාලේ දීලා අපි මේ සිරස් ප්‍රවේගය වගේ හවුවොත් කොහොමද හොයන්නේ? ඒතර පියාසර කාලය වැඩි කරන්න 10න් බෙදන්න දෙකෙන්. පියාසර කාලය වැඩි කරා 10න් බෙදන්න දෙකෙන්. එතකොට එනවා අපිට සිරස් ප්‍රවේගය. සිරස් ප්‍රවේගය දන්නව නම් ආනතියක් දන්නව නම් අපිට කෙලින්ම එයා ප්‍රක්ෂේපණය කරපු ප්‍රවේගය හොයාගන්න පුළුවන් නේද? ඔන්න ඔය විදිහට හිතින් ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා ඉතින්. මේ වගේ වල ප්‍රැක්ටිස් එක ගැන අපිට දැන් මේවා කෙලින්ම අහන්නේ නැහනේ. මේක තමයි මේ ප්‍රවේගය. ඒ හින්දා පියාසර කාලය වන්න වගේ වෙන්නේ නැහනේ ෆිසික්ස් පේපර් එකේ. මේ වගේ කොටසක් ඉන්නේ මොකක් හරි MCQ එකක් හදාගෙන යද්දි අතරමැද පියවරකට. ඉතින් අතරමැද පියවරට මේ ලියන්න යන වෙලාවත් අඩු කරගන්න පුළුවන් නම් අපිට MCQ පේපර් එකේ ටයිම් බැලන්ස් කරගන්න ලේසි නේද?